නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩක් විදේශගත වෙච්ච ලංකාවේ ඉඳලා ගෘහ සේවකයෙක් විදිහට විදේශගත වෙච්ච කටටත් ලොකු ප්‍රශ්න මේ දවස්වල තියෙනවා. ගෘහ සේවිකාවක් විදිහට විදේශගත වෙච්ච අයටත් ලොකු ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ දකින්නේ මේ ළඟදී කොරියාවෙන් එක්කෙනාට ගිහලා එයාවර මේ ප්‍රෝක්‍රිස්ට් එක ගැට ගහලා මේ වද දෙනවා. එතකොට ඒ වගේ එක එක රටවල වලට ගිහපු අයට එක එක විදිහට වද දීලා තියෙනවා. ඉතින් අද සාකච්ඡාන බලාපොරොත්තු වෙන්නේ මේ වගේ විදේශ ගෘහ සේවකයෙක් හෝ ගෘහ සේවිකාවක් විදිහට විදේශගතලා ඉන්න ඔයාට සිදුවන යම් ප්‍රශ්න සහ හිරිහැර වලින් මිදෙන ආකාරය. කම්මහත්ය. ඇත්තටම මෙහෙම විදේශගත වෙච්ච කෙනෙක්ට එයාට මොකක් හරි සහනශීලීත්වයක් තියනවාද එයාට ගෙදර වෙන හිරිහැරකින් බේරෙන්න? තියෙනවලු. ඕනතරම් තියෙනවලු. ඔය මම දැන් ඔය ඊපෙරේද වැඩ කටයුතු කරා අතරට පොඩි වැඩ කටයුතු අතර විදේශගත වෙන්න ආව ඉස්රායිල් කෙනෙක්ට කොරියාව ඉන්න කඩේ කෙනෙක්ට මොකද මල්ලි ඒ මිනිස්සුන්ට මේ වද මල්ලි රට ගියාට පස්සේ මල්ලි මේ යන අසංකලයට ලක්ෂ 5 කරන දෙන ලක්ෂ 2යි 3යි. ඉතින් අපේ යුතුයකම වශයෙන් දේහාඳුර දුකේකට දේහාඳුර පිට අරන් දෙන්නම මල්ලි අපිට ඒක ලොකු පිනන්නේ. විශේෂයෙන්ම මල්ලි ගෑනුවේ කතා බහ කරනවා රට කිව්වම මිනිහ වෙනස් වෙලා. ගෑණි වෙනස් වෙලා. රට ගියාට පස්සේ ඔන්න දීපු පඩිය නෙමෙයි යන්නේ ලක්ෂ 2යි නම් දෙන්න රුපියල් 20000 30000 50000යි. ඉතින් ඒව මල්ලි අපිට හැමදේම කොච්චර වැඩ කටයුතු කරලා දීලා දිනු. ඉතින් මේ අසරණ මිනිස්සුන්ට උදව් කරනවා රටේ ඉන්න අයට විශේෂයෙන්ම ඔය කුරියන් රටේ ඉන්න අහිංසක දරුවන් ඉස්සරහට මොකද යන්නේ රැකරස්සාව යන්නේ මේකට දාන අතර මාසයක් දෙකක් යනකොට රස්සාව විපාක කරනවා ඒ රටේ ඉන්න කුරියන් මිනිස්සු මේ මිනිස්සුන්ට වද දෙනවා ගස් බඳිනවා මේ රටේ දැන් ඔය ඊයේ කොල්ලෙක් කතා කරලා අනේ අපු මාත්‍ය මෙහෙමයි එයා ලුණු කොට්ට ගහන්නේ ඊරිද සෙන්සුරාද නිවාඩු තිබුණා දැන් නිවාඩු නෑ අපේ මරව වැඩ ගන්නවා කියලා මම මොකද්ද දැන් පස්සේ මොකද්ද වෙන්න ඕනේ අනේ කවුරුහද මොනවා හරි කළා දෙයක් තියෙන ඉතින් මට ඒ දරුවා සල්ලි දැම්ම මම විතරද මම සෙස්සාන්ති කරා දැන් ඒ දරුවා කොරියාවේ ඉන්න දරුවට අඩුයි වැඩ අඩුයි ඉරිද සෙන්සුරාද වල පඩි වැඩිවීම සිද්ධ වෙලා තියෙනවා ලස්ස 3 පඩිය දැන් ලස්ස 8 පඩි වැඩිවීම වෙලා තියෙනවා කියලා කිව්වා මම. එතකොට කම්මාතේ මොකක්ද අවශ්‍ය කරන්නේ වගේ දැන් හිතන්න ගෘහ සේවිකාවක් මේ වීඩියෝ බලනවා කියලා. නැත්නම් ගෘහ සේවකයෙක් නැත්නම් මොකක්ම හරි වෙන රටකට ගිහපු කෙනෙක්. එතකොට එයාට මේ සෙස්සාන්ති කරන්න මොකක්ද අවශ්‍ය වෙන්නේ? මෙහෙමයි දැන් ගෘහ සේවිකාවක් ඉන්නවනම් අපේ රටෙන් ගිහපු අහිංසක දරුවෙක් සිටිනවනම් ඒ දරුවට ඔය ස්ථානයේ සිටිනවා පිරිස වද දෙනවද? වද දෙනවද? නැත්නම් ඒ දරුවා එක සිටින අනිත් සේවිකාව වද දෙනවද? ගහනවද බයිනවද? ඒ ගහන අයගේ නම් ටික, භාග්‍යතර බාබගේ නම් ටික මට ඕන වෙනවා. ඒ දරුවේ ෆොටෝ එක සම්පූර්ණ නම නැත්නම් පොඩි නම හරි වර දවස් 7ක් සෙත් සාන්ති කරන පූජාවල් තියලා යම්සි පොඩි පඳුරක් කරන් ලොකු පඳුර මං ගන්න නැහැ සෙත් සාන්ති කරන්න ආශිර්වාදය කරන්න බොරු කියන ඕනේ රට යන්නේ මාළේ මිනිස්සු සල්ලි දිනන රට යන්නේ නැහනේ අයිවාරි සල්ලි දිනන මිනිස්සු රට යන්නේ නැහැ සල්ලි දිනන මිනිස්සු රට ගිහිල්ලා එහෙනම් මේ ලංකාවෙ ඉන්න ඕන රට ගිහිල්ලා එහෙනම් අපේ කොල්ලෝ කොරියන් විභාගලේ රට යන්න ඕනේ නැහනේ ඕ සෙල්ලන්නේ නැහැ විභාගෙත් මාරා කොරියන් විභාගලේ රට යනවා ඊශ්‍රායලෙ යන්න දැන් ඉස්සරමල ඊශ්‍රායලෙන් සිවිත් කොට අරන් දාලා සිවිත් කොට අරන් කිලෝමීටර් 2ක් දුවන්න ඕනලු දැන් ඉතින් මේ ඊබරේද වැඩ කර ඊශ්‍රායලෙ යන මල්ලිගේ ඒ මල්ලිගේ වැඩ කරුතු මල්ලි ඕනම දෙයකට ගෙදර බාබරන් කරදරනම් මිනිස්සුන්ගෙන් කරදරනම් හොරකම් වලට ලක් වෙනවා නම් මට කතා කරන්න මං ඔබ ඔයාලෙන් ගන්න පූජා වට්ටියට මෙන්න මුදලුයි පොඩි පොණ්ඩක් විතරයි මම ඒ දිහා අනිවාර්ය දින 7 දින 3 යද්දි වැඩේ කරලා දෙනවා හරි මං කප් මහත්තයා සම්බන්ධ කරගන්න ඕනේ ෆෝන් නම්බරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා කප් මහත්තයා WhatsApp හරහා සම්බන්ධ වෙන්න මොකද normal call වලින් කප් මහත්තයා කරදර ගන්න එපා WhatsApp නම්බරේ දාලා තියෙනවා ලංකාවේ ඉඳන් විදේශගත වෙලා ඉන්නවා නම් මට යන තියෙන ප්‍රශ්න ගැටළු සියල්ලම මේ කප් මහත්තයාලා විසඳගැනීමේ හැකියාවක් තියෙනවා හරි මම හිතනවා ඔයගොල්ලෝ ගෘහ සේවකයෙක් හරි ගෘහ සේවිකාවක් විදිහට වෙනත් රටකට ගිහිල්ලා මේනකොට හිරිහැර බාධක වලට ලක් වෙච්ච කෙනෙක් නම් ඕන මිදෙන මාර්ගයක් අපි ඔයගොල්ලන්ට අරගෙන ආවා අපි ගිහිල්ලා නම් ඔයගොල්ලෝ පතනවා නාගේ සාර්ථක වෙන්න කියලා